හයි එන්න අද මාත් එක්ක ගෙදර යන්න ලෑස්ති වෙන්න. උදේම නැගිටලා මම මුලින්ම කළේ මගේ කෑම එක හදාගත්ත එක. ඊට පස්සේ හැමදාමත් වගේම ස්කින් කෙයා කරා. මම හරිම කැමතියි මගේ මූණ හරිම ක්ලියර් එකට තියාගන්න. මම මේ ගෙදර යන්නේ හරියටම මාස 2කට විතර පස්සේ. ගෙදරින් පිට ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ගෙදර යන දවසට ඔයා කොයිතරම්නම් නොයවිසිලිමත්ද කියලා. ස්කින් කෙයා ඉවරයි. අපි දැන් ගෙදර යන්න රෙඩි වෙමු. මේ දවස්වල තියෙන අවුවත් එක්ක සන් ක්‍රීම් එකක් නම් අපි අනිවාර්යෙන්ම යූස් කරන්න ඕන. මම දැන් මගේ සන් ක්‍රීම් එක ගාන ගමන් තමයි ඉන්නේ. මම දැන් මේ සන් ක්‍රීම් එක අරගෙන අවුරුදු 2ක් වගේ වෙනවා. ඒ ජෝවිස් බ්‍රෑන්ඩ් එකකින්. ඔයා දන්නවද අපි ලිප් ලයින් එකක් යූස් කරන එකෙන් අපේ ලිප් එකේ ෂේඩ් එක හරිම ලස්සනට හදාගන්න පුළුවන් කියලා. ඔයත් ගෙදරින් පිට ඉන්න කෙනෙක්ද? ඔයාගේ හීන බලාපොරොත්තු අරමුණු ටාගට් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්ද? බය වෙන්න එපා. ළඟදිම දවසක ඔයාට ඒ හැමදේම ඇචීව් කරගන්න පුළුවන් වෙනවා. ඔයා කරන දේ මොකක් වුණත් ඒක හරිම අවංකව කරන්න. තමන්ගේ උපරිම කැපවීමෙන් ඒ දේ කරන්න. එතකොට ඔයාට කවදාවත්ම වරදින්නේ නැහැ. ටඩා! මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. මම යන්නේ ටිකක් දුර ගමනක් නිසා මට ඕන උනේ හරිම සැහැල්ලුවෙන් ඒ ගමන යන්න. මේ බෑග් ටික නම් මම පැක් කරලා තිබුණේ ඊයේ රෑමයි. ඊයේ රෑ මුළු කාමරේ මස් කරලා මට ඕන කරන බඩු ටික මං හරිම පිළිවෙලට හදාගෙන තියාගත්තා. හරි. ඔන්න දැන් අපි පිටත් වුණා. ඉස්සෙල්ලම සල්ලි ගත්තා. ඒ ටික හරියට පැක් කරගෙන ඊට පස්සේ මං ආවේ ෆුඩ් සිටි එකට. දුර ගමනකුත් යන නිසා මට හිතුණා කන්න මොනා හරි ගත්තා නම් හොඳයි නේද කියලා. මම මේ දවස්වල රෝලෝ ෆෑන් කෙනෙක් වෙලා. මම මාරාසයි රෝලෝ කන්න. ඔන්න ඒකත් අරගෙන ඊළඟට මම ගියේ කීල්ස් එකට. ඔයාලත් මම වගේද? ඉස්සර පොඩි කාලේ කන්නාස නැති වුණ දේවල් දැන් හොය හොය කනවා. මං හිතන්නේ අපි දැන් ලොකු වෙලා. ඒ වගේම තමයි කාලය හරිම වේගෙන් යනවා. වේගෙන් යන කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා. අපේ ජීවිතෙත් ඒත් එක්කම වෙනස් වෙනවා. ඔන්න මං දැන් පෙටා ස්ටෑන්ඩ් එකට ආවා. ඉතින් ඊට පස්සේ බස් එකක් ගත්තා. ඉතින් මං දැන් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් කියන්න ඔයා මේ වීඩියෝ එකට කැමතිද කියලාත්.